ආයුබෝවන් මේ වීඩියෝ නරඹන අසන සියලු දෙනාට අනන්ත බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා කියා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. පළමුව මේ වීඩියෝ පෙළ දිගහැරෙන අන්දම යලි මතක් කරගත්තොත් දිගහැරෙන්නේ ප්‍රධාන ශේස්ත්‍ර 8ක් ආවරණය කරගන්න. සහේතුකව පෙළගස්වා ඇති ඒ 8 දෙවන දේශනාවේදී පෙනීමට සැලැස්සුවා. ප්‍රධාන ශේස්ත්‍රය තමයි වාස්තු විද්‍යානුකූල රීති වටහා ගැනීම. එය පැති 7ක එකතුවක් බවත් මතක ඇති. ඒ පැති 7 අනුපැති 21කට බෙදුවේ වටහා ගැනීමේ පහසුවට. 9 වැන්න වූ ගියවර දේශනයේ අවසන් වන විට ඒ 26න් අනුපැති 14ක් විස්තර කරලා අවසන්. ප්‍රධාන පැති වශයෙන් ගත්තොත් 4 වැන්න තමයි ගිය දේශනයෙන් ආරම්භුවේ. මාතෘකාව සකසාගත් වර්ගඵලය හා ගේ දිගඵල ඇතුළත කාමර වෙන් කර ගැනීම. ඒ වෙන් කර ගැනීම මනවින් සිදු කිරීමට නම් අවධානය යොමු විය යුතු අනුපැති 5ක් තියෙන බව සඳහන් කළා මතක ඇති. එයින් 3ක් ගිය දේශනාවෙන් අවසන් කළා. අද ඉතිරි අනුපැති 2. ඉන් එකක් තමයි ගේ හරිමැද නොපෑගෙනසේ කාමර වෙන් කර ගැනීම. අනෙක ලිඳ වැසිකිලි වල ආදී බාහිර අංග වාස්තු විද්‍යා රීතිවලට අනුකූලව ස්ථානගත කර ගැනීම. පන්සල් පල්ලි ආදී ගොඩනැගිලි හතරැස් කළාට ස්වාමි භාර්යාවන් දරුවන් සමග දිවිගෙවෙන ගෙදරක් හතරැස් කරන්නේ නැහැ. බොහෝ පැරණි ගෙවල් ත්‍රිකෝණාශ්‍රාකාරයි. මෑත කාලීන ගෙවල් විවිධ හැඩ ගන්න බව පේනවා. අද වන විට ඒවාටත් විවිධ මත තියෙනවා. ත්‍රිකෝණාශ්‍ර නම් ගේ හරි මැද සලකුණු කර ගැනීම ඉතා පහසුයි සරලයි. ලකුණු කරගන්නේ ප්‍රතිවිරුද්ධ මුළු දෙක එකට යා කරමින් ඇඳගන්න විකර්ණ රේඛා දෙක එකිනෙකට කැපී යන තැනට අනුවනේ. ගෙය විවිධ හැඩ ගන්න විට ඇතැම් අය මැද ලකුණු කරගන්න විදිය තමයි චිත්‍රය දෙකෙන් පෙන්වුවේ. එහි තියෙන්නේ 8 වන දේශනාවේදී චිත්‍රය 3 ලෙස පෙන්වූ වර්ගාඩි 403කින් යුත් ගේ වට ප්‍රමාණය. මැද එසේ ලකුණු කරගන්න යනකොට එක මැදක් නෙමෙයි මැදවල් කීපයක් එන බව පැහැදිලි. ඒ වයින් කොයි එකද නියම හරි මැද කියලා කිසිවෙක් කියන්නේ නැහැ. ඉදමක නිර්ත දිශාව පැත්තෙන් තියෙනවා ඊටත් වඩා අමුතු ඉගැන්වීමක්. ඉන්දියාවේ සිට මෑත කාලයේ ලංකාවට ආපු ඇතැම් අය තමයි ඒ වැරදි වැටහීම් දෙන්නේ කියලා පේනවා. බලාගෙන ගියාම ඉන්දියාවේ පොත්වලවත් එහෙම ක්‍රම නැහැ. නමුත් සාමි කෙනෙක් තමයි කියන්නේ යයි පුහු මාන්නයෙන් ඒවා ග්‍රහණය කරගෙන මෙරටේ ඇතැම් අයත් ඒවාම සමාජගත කරන බව පේනවා. ඒ ගැන අද දේශනාවෙන් ඉදිරියේදී සාකච්ඡා කරන නිසා නැවත ගෙයි හරි මැද ලකුණු කර ගැනීම කියන මාතෘකාවට යනවා. හරි මැද නිවැරදිව සලකුණු කරගත යුතු අන්දම තමයි චිත්‍රයේ දෙකෙහි පෙන්වලා තියෙන්නේ. ඒ ලකුණු කිරීම ඊජිප්තුවේ තියෙන පිරමිඩ සංකල්පයටත් එකඟයි. පිරමිඩ වල මැද වල් කීපයක් නැහැ. තියෙන්නේ එක මැදයි. ඒ මැද අති ප්‍රබලයි. භාවිතයෙන් ඉවත් කළ බ්ලේඩ් තලයක් එතන දින කීපයක් ලැබුව විට එය ඉබේම මුවහත් වන බව නවීන විද්‍යාවෙන් පවා සොයාගෙන තියෙනවා. ඒ නිසා ගේක හරි මැද ලකුණු කරගත යුත්තේ චිත්‍රයේ දෙකෙන් පෙන්වා දුන් විදියට පමණයි. දැන් ගැටලුවක් මතුවෙනවා. ඒ තමයි හදන්න යන ගේක සැලැස්ම ඇසුරින්, ඒ කියන්නේ ප්ලෑන් එක ඇසුරින් එහෙම මැද සලකුණු කරගත්තට හදපු ගේක හරි මැද ඒ විදියට සලකුණු කරගන්න බෑ කියන එක. හදපු ගේක විකර්ණ රේඛා ඇඳ ගන්න බෑනේ. ඒ නිසයි ඒ පැනේ මතුවෙන්නේ. එවිට වාස්තු විද්‍යාඥයා දක්ෂ විය යුතුයි තනා ඇති ගෙයි දිගේ හරි මැදත් පල්ලේ හරි මැදත් සලකුණු කරගන්න. එයත් කළ යුත්තේ බිත්ති මත සමස්ත දිගපල්ල අරගෙන නෙමේ කයිරු කපරාරුවෙන්ද පසු කයිරු මත සමස්ත දිගපල්ල අරගෙන. නිදසුනකට ඉහතගත් වර්ගාඩි 403න් යුතු නිවසම ගමු. එහි තියෙන්නේ කයිරු කපරාරුවෙන්ද පසු කයිරු මත සමස්ත දිගපළල. සැබවින්ම දැන් එය හදලත් ඉවර ගෙදරක්. ඒ ගෙයි මැද සලකුණු කරනවා නම් එය කරගත යුත්තේ දිගේ මැද
වන අඩි 14යි අඟල් 2ත් පළලයේ මැද වන අඩි 9ත් එකිනෙකට හමුවන තැන සලකුණු කර ගැනීමෙන් පමණයි. දොර ජනෙල් කවුළු හරහා ටේප් එක ඇදීමෙන් ඒ මැද ලකුණු කරගන්න පුළුවන්. එසේ ලකුණු කරගත් ගෙයි මැද පැරණි අය තැබුවේ අලි 3 දෙනෙක්ගේ හොඬ මත ඇති පාත්‍රයක අනුරුවක්. ලී වලින් හෝ පිත්තලෙන් හදපු ඒ අනුරුව අදත් තියෙනවා ඇතැම් පැරණි ගෙවල් වල මැද. අලින්ගෙන් හා පාත්‍රයෙන් කියවෙනවා ගැඹුරු දෙයක්. ඒ ගැන පසුවට තබලා දැන් ඊළඟ අනුපැත්තට යා යුතුයි. ඒ තමයි ලිඳ, වැසිකිලි, වල ආදී බාහිර අංග ස්ථානගත කර ගැනීමේදී පිළිපැදිය යුතු වාස්තු රීති. ඒනුත් මුලින්ම ලිඳ ගමු. ටැප් ලයින් තිබුණට ගෙවත්තක ලිඳක් තියෙන එක හැම අතින්ම සුබයි. ඒ සුබය ඉතා සුබ කරගන්න නම් ලිඳ වාස්තු විද්‍යා රීතිවලට සේම සලකා බැලිය යුතු අනෙක් රීතිවලටත් අනුව ස්ථානගත කළ යුතුයි. වාස්තු විද්‍යා රීති අතර ප්‍රධානම එක තමයි ලිඳට හිමි දිශාව. දිශා 3ක් නිර්දේශ වුවත් සුබම දිශාව ඊශාන පමණයි. පඨවි ආපෝ ආදී මහා භූතයන් ඉඩමක විසිරී ඇති අන්දම දිස්වන චිත්‍රයක් ගියවර පෙන්වුව මතක ඇති. ඒට අනුවත් ආපෝව හෙවත් ජලයට හිමි ප්‍රධාන දිශාව තමයි ඊශාන. දෙවන තැන දෙන්න පුළුවන් නැගෙනහිරට ලිඳ වෙනුවෙන්. තෙවැන්න උතුර. ඒ දිශා දෙකෙත් ඊශානට බර කොටස පමණයි සුබ. ඒ කියන්නේ නැගෙනහිර නම් උතුරට බරව, උතුර නම් නැගෙනහිරට බරව. ඔය පෙන්නුවේ එක රීතියයි. ගෙයි මුළු, යටලී කොන්, වහලේ අගු ආදියට ලිඳ අහු වුණොත් අහුවීමෙන් වළකා ගැනීම ආදී වාස්තු රීති තව ගොඩක් තියෙනවා. ඒ වයින් ගේක මුල්ලක් ලිඳට වැටී තිබේ කියා හිතෙනවා නම් ඒ මුල්ල කියන තැන නිවැරදිව සලකුණු කරගන්න දන්නේ අද ඉන්න වාස්තු විද්‍යාඥයින්ගෙන් කී දෙනෙක්ද? ඒ මුල්ල ලිඳට අහු වෙනවද කියන එක ඇහැට පේන විදියෙන්ම ගන්න බෑ. පයිතගරස් ප්‍රමේයට අනුව මුල්ල සලකුණු කරගන්න ඕන මුලින්ම. මේ කීවේ හදපු ගේක නම් විතරයි. තවම ඇඳගෙන යන ගේක මුල්ල කඩදාසියේ ඇඳගන්න පුළුවන් කෝණමාන ආදී සහයෙන්. හදපු ගේක මුල්ල පොළොවේ ලකුණු කරගන්න වෙන්නේ ඉහත කී ප්‍රමේය ඇසුරින්. ඊළඟට වැසිකිලි වලත් ගමු. එය නිරිතට ඊටාම අසුබ බවයි ඉහත කී සාමිවරුන්ගේ මතය. ඒ මතය අඩුම තරමින් ඔවුන් උපන් භූමියෙන් බිහි වී ඇති වාස්තු විද්‍යා කෘතිවලටවත් අනුකූල නැහැ. නැතයි කී හේතුව මතු කර පෙන්වන්න නමවන දේශනයේදී පෙන්වූ චිත්‍රය දෙක හොඳටම ප්‍රමාණවත්. එහි දැක්වෙන්නේ ඉන්දියානු වාස්තු කෘතිවල දැක්වෙන වාස්තු පුරුෂයාගේ පිහිටීම. පිහිටීම තියෙන්නේ වාස්තු පුරුෂයාගේ පස්ස පැත්ත. සරලව කිව්වොත් ගුද පැත්ත නිරිතටනේ. ඊට අනුව ගත්තොත් වැසිකිලි වල තිබිය යුත්තේ නිරිතට මිස වෙන දිශාවකින් නෙමෙයි. නමුත් නිරිත අසුබ බව කියන්න ඔවුන්ට තියෙනවා අපූර්ව තර්කයක්. ඒ තමයි අමනුස්සයින් වැඩිපුරම ඉන්නේ නිරිත කියන එක. ඔන්න ඔතනදී තමයි බුද්ධ දේශනාව පිට කරගත යුත්තේ. දේශනාවේ තියෙනවා ගිරිමානන්ද කියලා සූත්‍රයක්. මේ දේශනයට පෙර මූලාශ්‍රය එක ලෙස පෙන්වූ කොටස දැන් සකසා කියවන්න. එහි සඳහන් නන්දමට ප්‍රේත යන අමනුස්ස කොටස ගෙදරක දොර පිටිපස්සෙත් ඉන්නවා. ගේක දොරවල් තියෙන්නේ නිරිත විතරද? නෑනේ. ඉදිරිපත් කළ බුද්ධ දේශනාවට අනුව ගේක උතුරේ තියෙන දොරක පිටිපස්සෙත් අමනුෂ්‍යයෝ ඉන්න පුළුවන්. දකුණේ තියෙන දොරක පිටිපස්සෙත් අමනුෂ්‍යයෝ ඉන්න පුළුවන්. ඒ නිසා ඒ දිශාවල් වලත් වැසිකිලි වල ස්ථානගත කරන්න බෑ. ඒ නිසා අර කියන මත ඒ ආකාරයෙන්ම පිළිගන්නවාද නැද්ද කියන එක නුවණින් විමසලා බලා ගත යුතු තීරණයක්. දැන් අපත ජල වලත් ගමු. ඉංග්‍රීසියෙන් waste water pit කියන්නේ අන්න ඒකට. එය උතුර, නැගෙනහිර, ඊශාන, ගිනිකොන කියන දිශාවල් හැර ඉදහා නීතිය මත සුදුසු දිශාවකට දෝෂ නැහැ. අද දේශනාවෙන් නිමයි. මේ වීඩියෝ පෙළෙන් ලෝකයාට සිතක් වන බව වැටහේ නම් අන් අයටත් බලන්න ෂෙයා කරන්න. මෙවන්ම කෙටි දේශන මාලාවකින් යුත් සෝපාක නැමැති මගේ බෞද්ධ නාලිකාවත්, මනුසුව නැමැති මනෝවිද්‍යා නාලිකාවත් නරඹන්න අහන්න කියා ගෞරවයෙන් ඉල්ලනවා.
අද දේශනයේ නැරඹූ ඇසූ සියලු දෙනාට ජය සතුට පිරි වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයෝ සුඛී සුව